අද පහමාට හැරිලා සුපුරුදු විදිහටම උයන්න පටන් ගත්තා පාන්දරම. ඉතින් අද මගේ මෙනු එක උනේ කහබත් හදලා, පරිප්පු හදලා, වම්බුටු කිරට හැදුවා. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගෙදර වැඩ සියලුම දේවල් ඉවර කරලා මම 12යි කාලට ගෙදරින් එළියට බැස්සා. ඉතින් ඒ කියන්නේ දුවව ඉස්කෝලෙන් ගන්න අරගෙන යාව ක්ලාස් එකට දාලා ක්ලාස් එකේ ඉඳලා එයාව අරගෙන ගෙදර ආවා. එනකොට හවස 6 වුණා. මේ එනකොට අරගෙන ආව කේක් එක තමයි. මේක කොෆි කේක් එකක් 1200ක් වුණා. හරිම රසයි. ඒ වුණාට අයිසින් ටිකක් වැඩි. ඉතින් ඔයාලා බලන්නකෝ කේක් එක ගත්තේ ඇයි කියලා මම. ඉතින් බලනකොට උදේ හදපු බත් මදි. ඉතින් මං ආයිත් නැවතත් බත් ටිකක් තියලා එනකොට චිකන් වගයක් ගෙනාවා. ඒකත් හදාගත්තා අපි 4 දෙනාට රෑට. ඉතින් අද මැයි 22 මගේ හස්බන්ඩ්ගේ උපන්දිනේ දවස තමයි අද. ඉතින් එයාගේ උපන්දිනේට ගෙදර ඇවිල්ලා දැන් දූට සරසන්න ඕන වුණා. ඉතින් මං කිව්වා පුතේ ලොකු අය සරසන්න ඕනේ නෑනේ. ඉතින් පොඩි අයනේ සරසන්න කියලා. නෑ ඊට පස්සේ මට මගේ දුව ඉඳන් කිව්වා අම්මේ ලොකු වුණත් පොඩි වුණත් උපන්දිනයන්නේ. ඉතින් තාත්තගේ උපන්දිනේ අනිවාර්යෙන් සරසන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි ඔය තනියම එයා ඔය බැලුම් බෝල ඇතුළට පොඩි කෑලි දාලා කොළ කපලා එහෙම කරලා ඔය සරසලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට කේක් එක කපන්න උනේ 9ත් පහුවෙලා. මොකද පුතා ක්ලාස් ඇරිලා ආවේ ඒ වෙලාවේ තමයි හස්බන්ඩ් එයාව අරගෙන ආවා. එනකොට ඉතින් දුව නිදි. බොහොම අමාරුවෙන් තමයි එයාවත් කෝද්දගෙන මේ විදිහට කේක් එක කපන්නේ. ඉතින් මගේ හස්බන්ඩ් ඇත්තටම උපන්දිනයක් එහෙම සමරලා නෑ කවදාකවත්. එයා බැඳලා ආවට පස්සේ තමයි ඉතින් මෙහෙම උපන්දිනයක් හරි සමරන්නේ. දැන් දුවයි පුතයි ලොකුයිනේ. ඉතින් එයාට ඉතින් ඔය හරි සතුටුයි. එයා එක එක ඒවා කිය ඔන්න කේක් එක කපනවා. ඉතින් චූටි දුවටත් හිනා. ඇත්තටම මගේ හස්බන්ඩ් එයා ගැන හිතන්නේ හැම වෙලේම අපි තුන් දෙනාගේ සතුටම තමයි හැම වෙලේම හිතන්නේ. ඉතින් දැන් පුතා තෑග්ගකුත් අරගෙන ඇවිල්ලා. ඉතින් හස්බන්ඩ් හැමදාම හවසට ආවහම පොඩි මාරු කාසි එහෙම දෙන්නට දෙනවා. ඉතින් අයියයි නංගි එකතු වෙලා ඔය සල්ලි එකතු කරලා තාත්තට ඔරලෝසුවක් අරන් දීලා තියෙන්නේ. ඉතින් එයා ඔරලෝසුවක්වත් බඳින කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් හරි සතුටුයි මට කියනවා මෙච්චර ලොකු පුතෙක් දැන් මට ඉන්නවනේ තෑග්ගක් දෙන්නත් කියලා. ඉතින් ඒ විදියට හරි සරල විදියට තමයි අපේ ජීවිත අපි ගත කරන්නේ. ඉතින් තියෙන දෙයින් හරි සතුටින් ඉන්නවා. ඔයාලට කියන්න මගේ හස්බන්ඩ් ගොඩාක් හොඳ කෙනෙක්. ඉතින් මට ගෙදර ජීවිතයටත් වැඩිය නිදහසෙන් සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක් තමයි මගේ විවාහ ජීවිතය කියන්නේ. ඔයාට සුබම සුබ උපන්දිනයක්.